පාඩම ගත්තාම පාඩමේ නම ජීවයේ රසායනික පදනම. මේ ජීවයේ රසායනික පදනම කියන්නේ ජීවි දේහය තැනිලා තියෙන ආකාරය කොහොමද කියලා කෙනෙක් අපෙන් ඇහුවොත් අපිට විවිධාකාරයේ උත්තර දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජීවි දේහය හැදිලා තියෙන්නේ කොහොමද කියලා අහුවාම එක එක විදිහට අපිට මේක හදලා දෙන්න පුළුවන්. හැබැයි ජීවි දේහය හැදිලා තියෙන්නේ කොහොමද? රසායනිකව. ඒ කියන්නේ මේ රසායනික සංයෝග එකතු වෙලා ජීවි දේහය හැදිලා තියෙන්නේ කොහොමද කියලා ඇහුවොත් ඒක අපිට පහදලා දෙන්න තමයි මේ පාඩම තියෙන්නේ. එතකොට අපි මුලින්ම දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මුලින්ම දැනගන්න ඕනේ ජීවි දේහය රසායනික සංයෝග රාශියකින් සමන්විත වෙනවා. එතකොට මේ රසායනික සංයෝග ජීවි දේහය ඇතුලේ හැදුනේ කොහොමද? ජීවි දේහය ඇතුලේ හැදෙන්නේ ජීවි දේහය ඇතුලේ තියෙන විවිධ මූලද්‍රව්‍ය විවිධාකාරයට සංයෝජනය වීමෙන් තමයි මේ රසායනික සංයෝග ජීවි දේහය ඇතුලේ නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ මූලද්‍රව්‍ය කියන්නේ මොනවද? මූලද්‍රව්‍ය කියන්නේ මොනවද මේ ජීවි දේහයේ රසායනික සංයෝග වලට වැදගත් වෙන්නේ? ඒක අපි කතා කරපුවා අපි මුලින්ම දෙයක් ඉගෙන ගන්න ඕනේ. මේක විභාග වලට අහන ප්‍රශ්නයක්. ඒ හින්දා අපි මේක මුලින්ම අපි මෙහෙම පොයින්ට් එකක් විදිහට ඉගෙන ගන්නවා. ඒ තමයි ස්වභාවයේ මූලද්‍රව්‍ය අණු දෙකක් පමණ තියෙනවා. ස්වභාවයේ මූලද්‍රව්‍ය අණු දෙකක් පමණ තියෙනවා. හරිද? එතකොට මේ මූලද්‍රව්‍ය අණු දෙක මොනද මේ ජීවි දේහය ඇතුලේ තියෙන රසායනික සංයෝග හදන්නේ? නෑ. ජීවි දේහය ඇතුලේ තියෙන රසායනික සංයෝග හදන්න උවමනා වෙන්නේ මේ මූලද්‍රව්‍ය අණු දෙකෙන් 25ක් පමණ විතරයි. හරිද? එතකොට මේ ජීවි දේහය ඇතුලේ තියෙන මූලද්‍රව්‍ය ගණන ජීවි දේහයක ඇති මූලද්‍රව්‍ය විසිපහයි. ජීවි දේහයක් ඇතුලේ මූලද්‍රව්‍ය සාමාන්‍යයෙන් 25ක් වගේ පොඩි ප්‍රමාණයක් තියෙනවා. හරිද? එතකොට මේ මූලද්‍රව්‍ය 25ම අර ඒකාකාර ඒ කියන්නේ අර 25ම සමානාගයකින්ද එහෙම කියලා අපිට පොඩි ප්‍රශ්නයක් එනවනේ. එතකොට අපි තව ඉස්සරහට යද්දී අපිට දෙයක් හම්බ වෙනවා. මේ මූලද්‍රව්‍ය 25න් වැඩි ගණනක් තියෙනවා මොනවද කියලා අපි බලනවා. අපිට හම්බ වෙනවා වැඩි ගණනක් තියෙනවා මේ ජීවි දේහ ඇතුලේ ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් මෙවුවා තමයි මේ 25න් වැඩිම ප්‍රමාණයක් ජීවි දේහය තුළ අන්තර් වෙලා තියෙන මූලද්‍රව්‍ය. ඔක්සිජන් ප්‍රතිශතාත්මක වශයෙන් ගත්තොත් ජීවි දේහයේ 65%ක්ම තියෙන ඔක්සිජන්. ජීවි දේහයේ 18%ක් තියෙන කාබන්. දැන් අපි හිතනවානේ අපි දැන් කාබන් කියලා ගත්තාම රූඩින් නෝනා සාමාන්‍ය අඟුරුනේ. අඟුරු කොහෙද? අපි පිච්චුවොත් අඟුරු ඉතුරු වෙනවානේ. මෙහෙම සරල අදහසක් ගන්න පුළුවන්. මේවා අපිට අර පේන විදිහටම නෑ. හරිද? එතකොට මේවා කොහොම හරි ජීවි දේහය ඇතුළේ තියෙනවා. හයිඩ්‍රජන් තියෙනවා 10%ක්. නයිට්‍රජන් තියෙනවා 108ක්. එතකොට මේ සමස්ත ජීවි දේහයෙන්ම 96ක්. හරිද? සුළු ගානක් නෙමෙයි 96ක්ම තියෙන්නේ මෙන්න මේ මූලද්‍රව්‍ය හතර. 96ක් තියෙන්නේ මේ මූලද්‍රව්‍ය හතර. එතකොට ඉතිරි 104 මොනවද තියෙන්නේ? ඉතිරි 104 අපිට හම්බ වෙනවා මූලද්‍රව්‍ය රාශියක්. ඒ කියන්නේ දැන් මෙතන තියෙන්නේ 4යිනේ. මේ ඉතිරි 104 මාර ගොඩක් තියෙනවා බෙදිලා ගිහිල්ලා. ඒව ගැන අපි කතා කරමු. ඊට අමතරව ජීවීන්ගේ පැවැත්ම සඳහා තියෙනවා සල්ෆර්, ෆොස්ෆරස්, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් හා ක්ලෝරින් කියලා මේ වගේ මූලද්‍රව්‍ය රාශියක් මේ ඉතිරි 104 ඇතුලේ තියෙනවා ළමයි. හරිද? මුළු ජීවි දේහ ප්‍රතිශතයේ 96%ක්ම මේ හතර දෙනා හිටියට මේ ඉතිරි හතර ඇතුලේ මේ වගේ මූලද්‍රව්‍ය රාශියක් තියෙනවා. මේ සියල්ලම එකතු වුණොත් තමයි ජීවි දේහයක් අර නිරෝගීව පවත්වාගෙන යාමට අවශ්‍ය සාධක සම්පූර්ණ වෙන්නේ. මොකද අර රසායනික සංයෝග හදන්න මේ මූලද්‍රව්‍ය මේ විදිහට ඕනේ. එතකොට අපි ඊළඟට කතා කරනවා රසායනික සංයෝග කොහොමද හැදිලා තියෙන්නේ? ඒ කියන්නේ මේ මූලද්‍රව්‍ය වලින් කොහොමද රසායනික සංයෝග හැදිලා තියෙන්නේ?
එතකොට මේ මූලද්‍රව්‍ය එකතු වෙලා තමයි ළමයි රසායනික සංයෝගය හැදෙන්නේ. රසායනික සංයෝග ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒක අපිට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒක අපි මේකට පස්සේ දැන් ඉගෙන ගන්න යනවා. අපි මේ ගැන ආයෙත් පොඩ්ඩක් මුලින් ඉඳලා බැලුවොත් ස්වභාවයේ තියෙන මූලද්‍රව්‍ය 92ක්. ඒ 92කින් 25ක් විතර තමයි ජීවයේ ඇතුලේ අපිට අවශ්‍ය වෙන මූලද්‍රව්‍ය තියෙන්නේ. ඒ මූලද්‍රව්‍ය වල වැඩි ගණනක්. හරිද? වැඩි ගණනක් කියන්නේ 96ක් 96කම තියෙන්නේ කාබන්, ඔක්සිජන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. හරිද? ඔක්සිජන් 65යි, කාබන් 16යි, හයිඩ්‍රජන් 10යි, නයිට්‍රජන් 8යි. ඒ කියන්නේ මේක ජීවි දේහය ඇතුළේ තියෙන ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් මේ ප්‍රතිශතයන් එක මේ හතර තියෙනවා 96ක්. 96යි. හැබැයි ඉතිරි හතර තුල මීට වඩා මූලද්‍රව්‍ය ගොඩක් ව්‍යාප්ත වෙන එක නෙමෙයි සුළු වශයෙන් තමයි ඕනේ. මේක ප්‍රධාන වශයෙන් ඕනකොට මේ ඕනේ සුළු වශයෙන් ඈ. එතකොට මේවා සුළු වශයෙන් 104ක් තියෙනවා. ඊළඟට අපි කතා කරනවා මේ මූලද්‍රව්‍ය එකතු වෙලා කොහොමද සංයෝග හැදෙන්නේ කියලා. ඒක ගැන කතා කරද්දී මේ මූලද්‍රව්‍ය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ මූලද්‍රව්‍ය මේ සංයෝග ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි කාබන් අන්තර්ගත සංයෝගයි කාබන් අන්තර්ගත නොවන සංයෝගය. දැන් අපි අර අතන ඉගෙන ගත්තේ 118ක කාබන් තියෙනවා කියලා. අනේ කාබන් අන්තර්ගත කාබන් අඩංගු කියලා ලියමු අපි. වටහා ගැනීමේ ලේසි නිසා කාබන් අඩංගු සංයෝගයි කාබන් අඩංගු නොවන සංයෝගයි. කාබන් අඩංගු නොවන සංයෝගය. කාබන් අඩංගු නොවන සංයෝගය. ඒ කියන්නේ මේ සංයෝග කොටස් දෙකයි. එකක් කාබන් අඩංගු සංයෝග, කාබන් අඩංගු නොවන සංයෝග. කොහොමද දැන් මේක බෙදාගන්නේ කාබන් අඩංගුද කාබන් නැද්ද කියලා? ලේසි. කාබන් තියෙනවා නම් කාබන් අඩංගු සංයෝගයක්, කාබන් නැත්නම් කාබන් අඩංගු නොවන සංයෝගයක්. හැබැයි එක විශේෂ කාරණාවක් තියෙනවා. කාබන් අන්තර්ගත නමුත් හොඳට මතක තියාගන්න. කාබන් අන්තර්ගත නමුත් කාබනික සංයෝග නෙවෙයි මෙවුවා. ඊට කලින් කියලා දෙන්නම්කො මේ කාබන් අඩංගු සංයෝග වලට කියන්නේ මොකක්ද කියලා. කාබන් අඩංගු සංයෝග වලට අපි කියන්නේ කාබනික සංයෝග. කාබන් අඩංගු සංයෝග වලට කියන්නේ කාබනික සංයෝග. කාබන් අඩංගු නොවන සංයෝග වලට කියන්නේ අකාබනික සංයෝග. අකාබනික සංයෝග. හරිද? සංයෝග වලට ගත්තොත් මේ ජීවි දේහය ඇතුලේ තියෙන රසායනික සංයෝග වල ප්‍රධාන කොටස් දෙකයි. එකක් කාබන් අඩංගු සංයෝග, අනික කාබන් අඩංගු නොවන සංයෝග. අපි කාබන් අඩංගු සංයෝග වලට කියනවා කාබනික සංයෝග කියලා. ඒ වගේම කාබන් අඩංගු නොවන සංයෝග වලට කියනවා අකාබනික සංයෝග කියලා. හැබැයි ඒක විශේෂ කාරණාවක් වෙනවා. කාබන් අඩංගු නොවන නමුත් කාබන් අඩංගු වන නමුත් කාබනික සංයෝග නෙවෙයි. ආයෙ නිවැරදි කරන්නම් මට කියුනේ කාබන් අඩංගු නොවන කියලා. කාබන් අඩංගු වන නමුත් මේවා කාබනික සංයෝග නෙවෙයි. කියන්නේ කාබන් තියෙනවා හැබැයි මේවා කාබනික සංයෝගනයට අයිති නෑ. එහෙම සංයෝග හතරක් අපිට මේ සිලබස් එකේ තියෙනවා. ඒ කියන්නේ මේ කාබන් අඩංගුයි මේ S2ට පේනවා මේ වගේ මේ සූත්‍ර වල කාබන් තියෙනවා හැබැයි මේවා අකාබනික සංයෝග. මොනවද? එකක් කාබන් ඩයොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ්. අනිත් එක කාබනේට. මතක තියාගන්න ලේසි නෑ. එකක් කාබනේට අනික බයිකාබනේට. හරිද? හතරවෙනි එක ඇවිල්ලා කාබන් මොනොක්සයිඩ්. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඒක මෙතෙන්ට දාන්නම්කෝ. කාබන් ඩයොක්සයිඩ් ඊළඟට කාබන් මොනොක්සයිඩ්. කාබන් මොනොක්සයිඩ් මේක කාබනේට මේක බයිකාබනේට. මේ වගේ කාබන් තියෙනවා ඒ වුණාට මේව කාබන් සංයෝග ගණයට ගන්නෙ නෑ. කාබන් නැති සංයෝග ගණයට ගන්නෙ නෑ. මේව ගන්න අකාබනික සංයෝග ගණයට. ඊළඟට අපි බලනවා මේ ජීවි දේහයේ අර පැවැත්ම තියෙනවානේ. ඒ ජීවි දේහයේ පැවැත්මට අවශ්‍ය කරන මූලික කාබනික සංයෝග වර්ග හතරක් තියෙනවා. හරිද? මේ මූලික කාබනික සංයෝග වර්ග මොනවද කියලා අපි බලනවා. කියන්නේ මේ සජීව පදාර්ථයේ අඩංගු වෙලා තියෙන මූලික කාබනික සංයෝග වර්ග හතරක්. ඒ හතර මොනවද කියලා බලනවා. ඒ හතර මොනවද කියලා බලද්දී අපිට හම්බ වෙනවා පළවෙනි එක තමයි කාබෝහයිඩ්‍රේට්. අහලා තියෙනවා පොඩි කාලේ ඉඳලා කාබෝහයිඩ්‍රේට්. ඊළඟ එක ප්‍රෝටීන. ඊළඟට අපි අධ්‍යයනය කරනවා ලිපිඩ.
ඊළඟට අපි අධ්‍යයනය කරන එකක් තියෙනවා නියුක්ලියික් අම්ල. හතර නියුක්ලියික් අම්ල. ඒ කියන්නේ නියුක්ලියික් අම්ල කියනවා න්‍යෂ්ටික අම්ල කියලාත් කියනවා. ඒ වගේ අපි ඉස්සරහට කතා කරමු. එතකොට කාබන් අඩංගු නැති සංයෝගවල තියෙනවා මොනවද? කාබන් තියෙනවා. හැබැයි කාබන් නෙවෙයි. කියන්නේ කාබන් තියෙනවා ඒ වුණාට කාබන් නෙවෙයි වගේ එකක් තමයි එතන කියන්නේ. කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට, බයිකාබනේට කාබන් අන්තර්ගත නමුත් ඒවා අකාබනික සංයෝග. ඊළඟට කතා කරනවා මේ ජීවිතේ හම් වෙන ප්‍රධානතම කාබනික සංයෝග වර්ග 4. කාබන් ඩයොක්සයිඩ්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලියික් අම්ල නැත්නම් න්‍යෂ්ටික අම්ල. තව එකක් තියෙනවා නිකන් ප්‍රධාන වශයෙන් හම් වෙන හතරෙන් එකක් නෙවෙයි මේක විටමින්. විටමින් වලත් කාබන් අන්තර්ගතයි. විටමින් කියන්නේ කාබනික සංයෝගයක්. එතකොට ඊළඟට අපි කතා කරනවා මේවා ජීවි වල ප්‍රධාන ජෛව අණු කියනවා. කියන්නේ මේවට කියනවා මේ හතරට කියනවා ජීවි දේහයේ ප්‍රධාන ජෛව අණු. හරි එහෙමත් හඳුන්වනවා. ජීවි දේහයේ ප්‍රධාන ජෛව අණු. එතකොට ජීවි දේහයේ දැන් ප්‍රධාන මේ කාබනික සංයෝග තියෙනවානේ. එතකොට මේ වගේම අකාබනික සංයෝගයක් තියෙනවා අර ජීවි දේහයේ ප්‍රධාන වශයෙන් අන්තර්ගත. ඒ මෙව්ව නෙමෙයි ඈ. මේවා නෙමෙයි අර මේ තියෙන්නේ අර කාබන් අන්තර්ගත නමුත් කාබනික නොවන සංයෝග මේ තියෙන්නේ. ඒක මම විශේෂ කරලා ලියන්නම්. කාබන් අඩංගු නමුත් අකාබනික වන සංයෝග. එතකොට මොනවද මේ ජීවි දේහයේ ඇති නිකන් හිතන ප්‍රධාන අකාබනික සංයෝග මොනවද? අපේ ඕන ජීවියෙක්ට ගන්න පුළුවන් ප්‍රධානම අකාබනික සංයෝගය තමයි ජලය. හරිද? ප්‍රධානම අකාබනික සංයෝගය තමයි ජලය. හරිද? ඊළඟට තව තියෙනවා khනිජ ලවණ සහ විවිධ වායු වර්ග. හරිද? khනිජ ලවණ තියෙනවා. ඊළඟට විවිධ වායු වර්ග ප්‍රධාන අකාබනික සංයෝග මොන වගේද? ජීවි දේහයට අන්තර්ගත වෙන khනිජ ලවණයි විවිධ වායු වර්ගයි. එතකොට අපි ආයෙත් මේ ගැන මුලින්ම කතා කරපුවාම ජීවයේ රසායනික පදනම. එතකොට ස්වභාවයේ තිබ්බ මූලද්‍රව්‍ය අණු දෙකක්. එතකොට ඒකෙන් අපේ ජීවි දේහයට අවශ්‍ය වුණා මූලද්‍රව්‍ය 25ක් විතර. ඒ මූලද්‍රව්‍යයන් 25 ප්‍රධානටම තිබ්බ මොනවද? කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන්. ඒවා ප්‍රතිශතාත්මක විදිහට අපි දුන්නා. හයිඩ්‍රජන් 10%යි, ඔක්සිජන් 65යි, නයිට්‍රජන් 8%යි. එතකොට කාබන් 18%යි කියලා වගේ අපි ප්‍රතිශතාත්මක විදිහට බැලුවා. සම්පූර්ණ ජීවි දේහයෙන් 96ක් ඇතුළෙම තියෙන්නේ ඒ මූලද්‍රව්‍ය 4 කියලා අපි ඉගෙන ගත්තා. එතකොට ඉතිරි 4 ඇතුලේ මැග්නීසියම්, සෝඩියම්, ෆොස්ෆරස්, සල්ෆර්, අයන වර්ග, කැල්සියම් වගේ එක මූලද්‍රව්‍ය රාශියක් තිබ්බා. එතකොට මේ මූලද්‍රව්‍ය එකතු වෙලා හදන සංයෝග මොනවද කියලා බැලුවා. සංයෝග වර්ග දෙකයි. කාබනික සංයෝගයි, අකාබනික සංයෝගයි. කාබනික සංයෝග කියන්නේ කාබන් අඩංගු සංයෝග. අකාබනික සංයෝග කියන්නේ කාබන් අඩංගු නොවන සංයෝග. එතකොට කාබන් අඩංගු නමුත් කාබනික සංයෝග ගණයට වැටෙන්නේ නැති අය 4 දෙනෙක් ගැන කතා කරා. ඒ අය 4 දෙනා තමයි කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට සහ බයිකාබනේට. ඊළඟට අපි කතා කරා ජීවි දේහයක් තුළ තියෙන ප්‍රධාන කාබනික සංයෝග 4 නැත්නම් ජීවි දේහයේ ප්‍රධාන ජෛව අණු 4 මොනවද කියලා කතා කරා. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලියික් අම්ල. නැත්නම් අපි න්‍යෂ්ටික අම්ල කියලා කියනවා. ඊට අමතරව තව කාබනික සංයෝගයක් තියෙනවා විටමින්. ඊළඟට අපි කතා කරා ජීවි දේහයේ ප්‍රධාන අකාබනික සංයෝග මොනවද කියලා. ජලය, khනිජ ලවණ සහ විවිධ වායු වර්ග. khනිජ ලවණ සහ විවිධ වායු වර්ග. අපි මම ඒක ඔයාලට ලේසියට මෙතනින් ලියන්නම්. ප්‍රධාන අකාබනික සංයෝග කියලා. ප්‍රධාන අකාබනික ජීවි දේහවල තියෙන ප්‍රධාන අකාබනික සංයෝග මොනවද? ජලය, khනිජ අණු, විවිධ වායු. ප්‍රශ්නයක් ඇහුවොත් ජීවි දේහය තුළ තියෙන ප්‍රධානතම කාබනික සංයෝගය මොකක්ද කියලා උත්තරේ ලියන්න ඕනේ ජලය කියලා. ප්‍රධානතම කාබනික සංයෝග මොනවද කියලා එකක් අහන්නේ නැහැ මේ හතරම අහනවා. එතකොට මොනවද? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලියික් අම්ල. එතෙන්ට කීයටවත් ලියන්නේ නැහැ විටමින්. මුල් හතරේ විතරයි මේ ටික තියෙන්නේ. පස්වෙනි එක තමයි විටමින් විදිහට ගන්නෙ.
එතකොට නියුක්ලියික් අම්ල වලට කියන තවත් නමක් තමයි න්‍යෂ්ටික අම්ල. එතකොට මේ හතර දෙනාටම කියනවා. ඒ කියන්නේ ප්‍රධාන කාබනික සංයෝග හතරට කියන තව නමක් තමයි ජීවී දේහයේ ප්‍රධාන ජෛව අණු කියලා අපි හඳුන්වනවා. එතකොට අදින් මේ කොටසින් මේ ටික නිමා කරන්න තමයි මගේ අදහස තියෙන්නේ. එතකොට අපි ඊළඟ දවසේ කතා කරනවා මේ එකින් එක වෙන වෙනම අරගෙන. එතකොට අපි ඊළඟ දවසේ කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරන්න වෙනවා. එතකන් මේ ටික මං හිතනවා ඔයගොල්ලන්ට පිළිවෙලකට නෝට් එකකට හදාගන්න පුළුවන් වෙයි කියලා. එහෙම නැත්නම් මම නෝට් එකක් හදලා WhatsApp channel එකට ඒ නෝට් එක පිළිවෙලට හදලා දාන්න. ඒකෙන් ඕගොල්ලොන්ට මේ පාඩමේ මේ මුල් කොටස ගැන තාම කතා කරේ එක පිටුවයි. ඒ පිටුව ගැන සරල අදහසක් ගත්තා කියලා මම හිතනවා. ඉතින් අදට මේක මෙතනින් නවත්තනවා.